හයි කොහොමද ඉතින් කට්ටියට ඔන්න ගොඩක් කාලට පස්සේ අද වීඩියෝයක් අරගෙන ආවා අපේ අලුත් ස්ටුඩියෝ එකේ. ඉතින් SD Lab අලුත් ස්ටුඩියෝ එක හැදුවට පස්සේ මට තාම වීඩියෝවක් ගේන්න බැරුණා. ඉතින් ඔන්න අද අරන් ආවා. ඉතින් දැන් අපේ ස්ටුඩියෝ එක තියෙන කඩවත මහර කඩවත තමයි ස්ටුඩියෝ එක තියෙන්නේ. ඉතින් ඔයාලා ඕන කෙනෙක්ට ප්‍රොඩක්ෂන් එකක් කරගන්න, ඒ වගේම ඉගෙන ගන්න එන්න පුළුවන් අපේ ස්ටුඩියෝ එකට. ඉතින් අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ අලුත් FL එක ඇවිල්ලා තියෙනවා. FL Studio 26 අලුත් වර්ෂන් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ ලස්සන ෆීචර්ස් ටිකක් අලුත් ෆීචර්ස් ටිකක් තියෙනවා. ඉගෙන ගන්න කෙනෙක්ට ඒ වගේම වැඩ කරන කෙනෙක්ට ලේසියෙන් වැඩ කරගන්න පුළුවන් විදිහේ හොඳ ෆීචර්ස් ටිකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ටික තමයි අද වීඩියෝෙන් අපි කතා කරන්නේ. ඉතින් ඔයා channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න, ඒ වගේම bell button එක click කරන්න. ඉස්සරහට අලුත් වීඩියෝ අරන් එනවා. ඒවා බලන්න ලෑස්තිලා ඉන්න. ඉතින් එන වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. අපි බලමු FL Studio 26 එකේ මොනවද තියෙන අලුත් ෆීචර්ස් කියලා. ඉතින් මේ තියෙන්නේ FL Studio 26 එකේ මගේ තියෙන user interface එක. user interface එකේ හැම ලොකු වෙනසක් වෙලා නැහැ. මේ මම හදාගත්ත template එක මේ තියෙන්නේ. mixers වල මේ දාලා තියෙන මම දාගත්ත template එක. මෙහෙම channel දාලා මෙහෙම මෙන්න මෙයාව එහෙම මන් තියාගෙන FL chan තියාගෙන මම template එක හදාගෙන තියෙන එක තමයි මේ පේන්නේ. ඉතින් අපි බලමු මේකේ මොනවද අලුතෙන් ඇවිල්ලා තියෙන features කියලා FL Studio එකේ. FL Studio එකේ මේ සැරේ කරලා තියෙන ලොකුම වෙනස්කම් වල එහෙම නැත්නම් මේකේ තියෙන ප්‍රධානම ෆීචර් එකක් වෙන්නේ මේ සැරේ FL එකේ Flex එක. Flex කියන plugin එක. මේ තියෙන FL එකේ Flex කියන plugin එක. මේ සැරේ ඒක ගොඩක් වෙනස් කරලා තියෙනවා. යාලගේ එතකොට බලන්න ඒකේ user interface එකේ ඉඳලා ඔක්කොම වෙනස් කරලා තියෙන්නේ. හොඳට ඕන්ට එකකුත් තියෙනවා මේ සැරේ. effects එහෙම තියෙනවා, sound effects එහෙම තියෙනවා. ඉතින් දාගන්න පුළුවන් ෆිල්ම්ස් නම් මනම් කරනවා නම් එහෙම නැත්නම් වීඩියෝස් කරනවා නම් ඒවටත් දාගත්තා මේ. ඒ වගේ මේ දීලා තියෙනවා එක එක ටෝන්ස් වලට සෙට් වෙන්න පේනවා ඇති. 808 එහෙම සෙට් එකක් තියෙනවා. හොඳ 808 සෙට් එකක් තියෙනවා. බේස් වලට හොඳයි. රැප් හිප් හොප් වගේ කරනවා නම් හොඳ ටෝන් ටිකක් තියෙනවා. ගොඩක්ම හිප් හොප් වලට හොඳයි. mirror set එක තියෙනවා. ඊට අමතරව melodic techno set එකක් වෙනම තියෙනවා. techno progressive house වගේ කරන කට්ටියට හොඳ ටෝන් එකක් තියෙනවා මේ සැරේ FL එකේ Flex එකේ. සහ ඉන්ටර්ෆේස් එක මම හරි ආසයි. මොකද කලින් Flex එකේ මෙහෙම ලස්සන ඉන්ටර්ෆේස් එකක් තිබ්බේ නැහැ. ඒක ඇත්තට සෙට් වෙන්නේ නැහැ පරණ එකේ. ඉතින් අලුත් එකේ ඉන්ටර්ෆේස් එක ලස්සනයි. මරු වෙනම වයිබ් එකක් තියෙනවා ඒකේ. සහ ටෝන් ගොඩක් තියෙනවා. හොඳ කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් අර ක්‍රැක් යූස් කරනවට වඩා FL එකේ තියෙන සද්ද වලින් වැඩ කරන කෙනෙක්ට හොඳ වැඩක් ගන්න පුළුවන්. හොඳ ටෝන් එකක් මේ සැරේ FL එකේ Flex එකේ දීලා තියෙනවා. තව තියෙනවා මේකේ 808 packs දෙකක්ම තියෙනවා. මේ වගේ distorted 808 නම් මම ගොඩක්ම කරන්නේ මම හදාගන්න එක. හැබැයි මේ සැරේ FL එකේ දීලා තියෙනවා. FL එකේ Flex එකේ එතකොට essentially strings වල strings ටිකක් තියෙනවා. වර්ග තුනෙන්ම තියෙනවා මේක. basic artist එකට සහ sustain වලින් තුනෙන්ම තියෙනවා. ඒ වගේ හොඳ සද්ද ටිකක් එක්ක FL එකේ Flex එක දීලා තියෙන එක ඇත්තටම හොඳයි. මොකද මේ වගේ ටෝන් නැත්තම් අපි පාවිච්චි කරන්න ගියාම third party plugin ගොඩක් ගන්න වෙනවා. බොහෝ දුරට Nexus ගන්න වෙනවා. නැත්තම් අපිට ගොඩක් වෙලාවට contact වලට ටෝන් දාගන්න වෙනවා. හැබැයි මේ සැරේ FL එකේ Flex එකේ දීලා තියෙනවා. සහ මේකට තව අපිට ඇඩ් කරගන්න පුළුවන්. තව මෙයාලගේ libraries අපිට ගන්න පුළුවන්. මේ store එකට ගිහිල්ලා libraries තියෙනවා. purchase කරලා download කරලා ගන්න පුළුවන්කම තියෙනවා. ගොඩක් ඒවා තියෙනවා. ගොඩක් තියෙනවා. මේ ඔක්කොම ගන්න පුළුවන්කම තියෙනවා FL එකේ Flex එකේ. ඒ හින්දා ඇත්තටම වටිනා
ෆ්ලෙක්ස් එක පාවිච්චි කරන්න පුළුවන් අපිට තර්ඩ් පාටි වලට යන්න නැතුව මේකේ තියෙන ටෝන්ස් වලින්. ඉතින් පේනවා ඇති මේ බ්‍රාස් තියෙනවා, ගිටාර්ස් තියෙනවා, පියානෝස් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ අපේ ජස් කරලා ගන්න ඕන සෑම්පල්ස් තියෙනවා මෙහෙම බැලුවාම. ඩ්‍රම් ඇන්ඩ් බේස් ඒ වගේ ගොඩක් ජෝනර්ස් වලට අපිට ගන්න පුළුවන් හොඳ සවුන්ඩ් සෑම්පල්ස් තියෙනවා ෆ්ලෙක්ස් එකේ. ෆ්ලෙක්ස් එක ගැන කතා කරනවා නම් වෙනම වීඩියෝයක් කරන්න ඕන ෆ්ලෙක්ස් එකට. ආයෙම වීඩියෝයක් ඕන නම් කියන්න මම ගේන්නම් කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් ගොඩක් ආවොත් ඕනේ කියලා මම අනිවාර්යෙන් අරන් එනවා. තව වටින ෆීචර් එකක් තියෙනවා අපිට ප්‍රොජෙක්ට් එකක් සාමාන්‍යයෙන් සේව් කරද්දී බෑකප් කරගන්නවා වගේ අපිට පුළුවන් ක්ලවුඩ් එකට බෑකප් කරගන්න. එතකොට ක්ලවුඩ් ස්ටෝර් එකට බෑකප් වෙනවා. ඒ කියන්නේ iPhone වල තියෙන iCloud වගේ අපිට පුළුවන් ක්ලවුඩ් ස්ටෝරේජ් එකකට FL ක්ලවුඩ් ස්ටෝරේජ් එකක් දැන් තියෙනවා. ඔයාගේ account එකක් තියෙනවා නම් FL Studio වෙබ්සයිට් එකේ Image Line වෙබ්සයිට් එකේ ඔයාලට පුළුවන් ඒ ක්ලවුඩ් ස්ටෝර් එකට ලොග් වෙලා ඒකේ ස්ටෝරේජ් එක යූස් කරන්න. ඉතින් ඒකට බෑකප් කරගන්න පුළුවන්කම තියෙනවා ලේසියෙම ප්‍රොජෙක්ට් එක සේව් කරද්දී PC එකේ සේව් වෙනවට අමතරව බෑකප් එකක් හැදෙනවා ක්ලවුඩ් ස්ටෝරේජ් එකේ. එහෙම පාවිච්චි කරන්නත් පුළුවන්කම තියෙනවා FL Studio එකේ අලුත් version එකේ. ඊට පස්සේ මම ආසම තව ෆීචර් එකක් තමා අපිට අයිඩියාස් මොකුත් නැති වෙලාවක අපි ගොඩක් වෙලාවට කරන්නේ ලූප් එකක් අරගෙන ඒ ලූප් එකට බීට් එකක් හදලා එහෙමනේ ගන්න. එහෙම නැතුව අපිට හොඳ ෆීචර් එකක් දීලා තියෙනවා FL Studio එකේ. මං හරි ආසයි මේකට. කිසිම අයිඩියක් නැති වෙලාවක ඉතින් ඔළුවේ බ්ලොක් එකක් එහෙම තියෙන වෙලාවකට අපිට ලේසියෙන්ම බීට් එකක් හදන අයිඩියක් ගන්න පුළුවන්. මෙන්න මේකේ අපිට දීලා තියෙනවා loop start කියලා එකක්. FL Cloud එකත් එක තමයි කියන්නේ. මේ බන් මෙතන තියෙන එක එක ජෝනර්ස් lo-fi house hip hop EDM dubstep drill ජෝනර්ස් ගොඩක් තියෙනවා. මේ ඕන ජෝනර් එක අපිට තෝරලා අපි drill කියමු නැත්නම් drum and bass කියමු නැත්නම් hip hop කියමු. ජෝනර් එක තේරුවට පස්සේ අපිට FL එකෙන්ම සජෙස්ට් කරලා බීට් එකක් හදලා දෙනවා. ඒ කියන්නේ loops වලින් තමයි මේක කරන්නේ. එතකොට ඒකේ තියෙන drum එක, එතකොට ඒකේ තියෙන melodies, bass මේ ඔක්කොම FL එකෙන් දෙන්නේ. කී එක අපිට තෝරන්න පුළුවන් සහ ටෙම්පෝ අපිට ඔටෝමැටිකලි හදා ගන්න පුළුවන්. තාම ලෝඩ් වෙනවා. right ගොඩ old school vibe එකක් තියෙනවා ඒකේ. රිප්ලේස් කරන්න පුළුවන් අපිට මේකේ තියෙන සාම්පල්. මේ ඔක්කොම ෆ්‍රී හම්බෙනවා. මේවා ඉතින් යූස් කරන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකක් මේකෙන් කරගන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේවා මේ ප්‍රොජෙක්ට් එකක් අරගෙන ඩෙවලොප් කරලා අලුත් සෝං එකක් හදා ගන්න පුළුවන්. නැත්තම් අයිඩියාස් ටික අරගෙන වෙන තමන්ගේම දෙයක් කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන තවත් ටෙක්නෝ එකක්. මේක තියෙන තවත් වාසියක් තමයි මේක අපිට මෙන්න මේ බටන් එකෙන් ප්‍රෙස් කරලා කෙලින්ම ප්ලේලිස්ට් එකට ගන්න පුළුවන් ලූප්ස් ටික. ඊට පස්සේ ඉතින් මේ ලූප් ඕන නම් අයින් කරලා රිප්ලේස් කරලා මේ ලූප් උඩ වාට ඩෙවලොප් කරලා වගේ සෑම්පල්ස් යූස් කරලා තව මෙලඩීස් ප්ලේ කරලා කවුන්ටර් පාර්ට්ස් ගහලා ලස්සන ට්‍රැක් එකක් හදා ගන්න පුළුවන්. ඒ වගේ හොඳ අලුත් ෆීචර් එකක් FL එක අපිට දීලා තියෙනවා. ඒක මරු. ඊට පස්සේ අපිට හම්බෙලා තියෙන ප්ලගින් එකක් අලුතෙන්. ඒකේ නම Transmitter කියලා. මේ ප්ලගින් එක නම් මට පාවිච්චි කරන්න විදිහක් නැහැ. මගේ තියෙන FL එකේ version එකත් එක්ක මට මේ ප්ලගින් එක දෙන්නේ නැහැ පාවිච්චි කරන්න. ඒකෙන්ද මට ඒක ඔයාලට පෙන්නන්න විදිහක් නැහැ. මේ Transmitter කියන ප්ලගින් එක කොහොමද වැඩ කරන්නේ කියලා මම FL Studio වෙබ්සයිට් එකේ තිබ්බ
ඊළඟට FL එකේ තියෙන හොඳම ඔප්ෂන් එකක් අලුත් ෆීච එකක් අලුත් ෆීච එකක් දැන් ලෝකේ ගොඩක් දේවල් AI එක්ක වැඩ කරන්නේ ගොඩක් සොෆ්ට්වෙයාර්ස් වැඩ කරන්නේ AI එක්ක මේ වෙනකොට ඉතින් අපිට ChatGPT එහෙම නැතුවම බෑනේ දැන් ඉතින් එහෙම තියෙන කාලෙක FL එකේ අපිට වැඩ කරගන්න ප්‍රොජෙක්ට් එකක් කරගන්න අපිට දීලා තියෙන FL එකෙන් AI එකක් ගෝපර් කියලා මේකේ ඔයාලට ටයිප් කරන්න විතරයි ඕනේ කරන්න ඕන දේ ප්‍රොම්ප්ට් එක දෙන්න විතරයි ඕනේ FL එකෙන් ඒ දේ කරනවා මේක මරු ෆීචර් එකක් මොකද AI එක වැඩ කරන කාලෙක ඉතින් අපිට මොකක් හරි දෙයක් කරගන්න ලේසි වැඩ ටික ලේස කරගන්න පුළුවන් ඉතින් මරු ෆීචර් එකක් මේක FL එකේ තියෙන සහ ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් FL එකේ මොකක් හරි දෙයක් තේරෙන්නේ නැත්නම් අහන්න විතරයි තියෙන්නේ ඒක කරන්නේ කොහොමද කියලා අපිට බලා ගන්න පුළුවන් ඉතින් මම නිකමට මේකේ ටයිප් කරන්නම් මේක ටයිප් කරන්න මේ කරන්න පුළුවන් දේවල් තියෙනවා මේ එතකොට මේ වගේ පොඩි අපිට දෙයක්ත් දීලා තියෙනවා ඉතින් ඔයාලට try කරලා බලන්න මම නිකමට මේක ගහන්නම් මගේ track number 10 එක red color එකක් කරන්න කියලා බලමු කරයිද කියලා track number 10 එක red color add FL keys පොඩි වෙලාවක් ගන්නවා ඔයාලගේ ඉන්ටර්නෙට් එකත් එක්ක ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකත් එක්ක යූරි ටයිම් එකක් ගන්නවා වැඩේ වෙන්න ගැටලුවක් නැහැ ඔයාලගේ කනෙක්ෂන් එක හොඳට ස්පීඩ් නම් අවුලක්ම නැහැ මේක කරගන්න පුළුවන් ලේසියෙම ඉතින් එහෙම AI එකක් තියෙන එක ඇත්තටම හොඳයි මේක ඇත්තට මම නම් කියන්නේ මේ වැඩ කරනවට වඩා මේකේ තියෙන හොඳේ තමයි මේක මොනහරි ප්‍රශ්නයක් FL එකේ නොතේරෙන දෙයක් දන්නේ නැති දෙයක් අහගන්න FL එකේ වැඩ කරන යද්දී යන ගැටලුවක් විසඳ ගන්න ගැටලුවක් ආවම ගොඩක් අය මට කෝල් දීදී මගිනුත් අහන කට්ටිය ඉන්නවා ඉතින් එහෙම අහනවට වඩා ඇත්තටම අර කෙනෙක්ගෙන් අහලා හෝ ඉන්ටර්නෙට් එකේ හොයන්න මහන්සි වෙනවට වඩා FL එකෙන්ම අහන්න පුළුවන් ඉතින් මෙතන ගියා AI එකට ගියා ගෝපගෙන් ඇහුවා ප්‍රශ්නේ උත්තරේ හම්බ වෙනවා ඒ වෙලෙම ඉතින් ඒක හොඳ ෆීචර් එකක් FL එකේ අලුතෙන් ආපු ඉතින් ඒකට මම ඇත්තටම ලකුණක් දෙනවා මොකද FL එකේ AI එකක් එක්ක තියෙන එක ඇත්තටම ගොඩක් වාසිදායකයි මොකද අපිට හැමදේම තනියම කරගන්න පුළුවන් නොතේරෙන දේවල් අහගෙන ඉගෙනගෙන එතනින්ම කරගන්න පුළුවන් හින්දා ඒක මරු ෆීචර් එකක් ඊළඟට FL එකේ දීලා තියෙනවා තව අලුත් ෆීචර් එකක් කෝඩ් ඩිටෙක්ෂන් කෝඩ් එක ඩිටෙක්ට් කරගන්න පුළුවන් අපිට ඉතින් ඔය පියානෝ රෝල් එකේ මොකක් හරි කෝඩ් එකක් දාද්දී කෝඩ් එක ඩිටෙක්ට් කරගන්න පුළුවන් ඉතින් ෆීචර් එකක් අපිට දීලා තියෙනවා මෙන්න මෙතන ඩිස්ප්ලේ එක තියෙනවා මේ ඩිස්ප්ලේ එක ඔයාගේ නැති වෙන්න පුළුවන් ඔයාලා කස්ටමයිස් කරලා ගන්න පුළුවන් ඉතින් කොහොම කියන්නම් මම කස්ටමයිස් කරන විදියත් මෙන්න මේක රයිට් ක්ලික් කරලා මෙතන එඩිට් කියන එකට ගියාට පස්සේ ඔයාට මේ උඩ තියෙන අපේ පැනල් එක සම්පූර්ණයෙන්ම කස්ටමයිස් කරගන්න පුළුවන් ඔයාට ඕන විදිහට දැන් මේකේ සාමාන්‍යයෙන් ඩිෆෝල්ට් නේවා මම අයින් කරලා මට ඕනේ ටික මම දාගෙන තියෙන්නේ නිතර පාවිච්චි වෙන ටික විතරයි දාන් තියෙන අනවශ්‍යව අයින් කරගෙන දැන් මේකේ එහෙම මට ඕනේ නැත්තම් මෙහෙම කරලා ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරලා අයින් කරන්න පුළුවන් ඩ්‍රැග් ඇන්ඩ් මූව් කරන්න තියෙන ඩ්‍රොප් නෙමෙයි ඩ්‍රැග් ඇන්ඩ් මූව් කරලා අයින් කරන්න පුළුවන් එතකොට මේකත් මට ඕනේ නැහැ මම අයින් කරනවා ඉතින් මෙතන තියෙන මොකක් කරයක් අපිට ඇඩ් කරගන්න ඕන නම් ඒක මෙහෙම අරන් ගිහලා දාගන්න තියෙන්නේ අපි දාන තැනට ඒක වැටෙනවා ඉතින් ඒ විදිහට මම මට අවශ්‍ය ටික ඩ්‍රැග් කරලා මෙතනට මූව් කරගෙන තියෙන හදාගෙන තියෙන්නේ මගේ පර්සනල් චොයිස් එක විදිහට මට හදාගෙන තියෙන ටෙම්ප්ලේට් එකක් මේ ඉතින් ඒකේ මම අවශ්‍ය ටික විතරක් තියන අනවශ්‍යව අයින් කරලා තියෙන ඉතින් ඔයාලටත් එහෙම කරගන්න පුළුවන් ඉතින් මෙන්න මේ ඩිස්ප්ලේ එක ආවේ නැත්තම් මේ ඩිස්ප්ලේ එක අරගෙන දාන්න පුළුවන් කෝඩ් ඩිටෙක්ෂන් කියන එක ඉතින් පියානෝ රෝල් එක මොනවා හරි අපි කෝඩ් එකක් ගහද්දි ඒකේ ඩිටෙක්ට් කරලා පෙන්නනවා එහෙම ඔප්ෂන් එකක් FL එකේ දීලා තියෙනවා ඒකත් මරු එතකොට අපිට ස්කේල් එකේ ඉඳගෙන වැඩ කරන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒ ෆීචරකට අමතරව අපිට මේකේ තව තියෙන දේ පියානෝ රෝල් එකේ අපිට පුළුවන් පියානෝ රෝල් එකේ නෝට්ස් මොනවා හරි අපි දාගන්න නෝට් එකක් පියානෝ රෝල් එකට ගිහිල්ලා
දාගන්න නෝට් එකක් ඔයාට වෙනම කස්ටමයිස් කරලා රීනේම් කරගන්න පුළුවන්. ඒ කියන්නේ තියෙන නමට අමතරව වෙනම නමකින් රීනේම් කරගන්න පුළුවන්. මේ නෝට් එකේම අපිට රීනේම් කරගත්ත හැකියි. ඔය ඒ නමට වැටෙනවා නෝට් එක. ඊට පස්සේ නෝට් එක ටයිප් කරා මේ නෝට් එකේ තියෙන්නේ කී එකේ නම නෙමෙයි අපි දාගන්න නම. ඉතින් මොකක් හරි ඔයාට good note එකක් ආවොත් හොඳ වටින සෙට් වෙන නෝට් එකක් ආවොත් එහෙම දාගන්න පුළුවන් ලේසියෙන්. ඉතින් ඒක වටිනවා FL එකේ. සහ අපි යන රෝල් එකේ තව ඔප්ෂන්ස් කීපයක්ම ඇවිල්ලා තියෙනවා. කෝඩ් ස්ටෑම්ප් එක ඇවිල්ලා තියෙනවා. ඒ කෝඩ් එක මොකක්ද කියලා අපිට පෙන්නනවා අපි එහෙම දාගත්තාම. වගේ වටින ඔප්ෂන්ස් ටිකක් පියානෝ රෝල් එකේ දීලා තියෙනවා. ඒක වටිනවා ඇත්තටම. මොකද වැඩ කරගෙන යද්දි සමහර කට්ටිය ඇත්තටම තියරිස් දන්නේ නැහැ. දැන හිටියා සමහරලාට පැටලෙනවා. ඉතින් එහෙම පැටලෙන්නේ නැතුව වැඩේ කරගන්න පුළුවන් ලේසි විදිහක් දීලා තියෙනවා. ඒ වගේම FL එකේ තව ෆීචර්ස් ටිකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයා FL ස්ටුඩියෝ එකකින් සින්දු රීමික්ස් කරන කෙනෙක් නම් ඔයා සින්දු රීමික්ස් කරන DJ වගේ කරන කෙනෙක් නම් ඔයාට හොඳ වටින ෆීචර් එකක් FL එකෙන් දීලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම වටිනවා. මොකද ගොඩක් අය FL ස්ටුඩියෝ එක යූස් කරන්නේ සින්දු රීමික්ස් කරන්න. ඉතින් ඔයාට හොඳ ටූල් එකක් දීලා තියෙනවා. ටූල්ස් වල රීමික්ස් සෝං කියලා මේක ක්ලික් කරාම අපිට මෙන්න මෙහෙම කියලා සින්දුවක් බ්‍රවුස් කරන්න පුළුවන්. මේක නෝට් එකකුත් දාලා තියෙනවා යාලා. You are free to remix song for personal use. Just don't publish them without the author's permission. ඉතින් අවසරයකින් තොරව රිලීස් කරන්න එපා කියලාත් කියලාම තියෙනවා. ඒක ඇත්ත. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ මොකක් හරි සින්දුවක් තියෙනවා නම් මෙන්න මෙහෙම කියලා සර්ච් කරන්න. එතකොට ඒක ගන්නවා යා, ඒක ඩිටෙක්ට් කරලා, ඒකේ ටෙම්පෝ ඩිටෙක්ට් කරලා, ඊට පස්සේ මික්සර් එකට ඇඩ් කරලා ඔටෝමැටිකලි ඔක්කොම ටික කරනවා FL එකෙන්. ඔයාලට තියෙන බලාගෙන ඉන්න. එතකොට සින්දුවේ ටෙම්පෝ එක ඩිටෙක්ට් කරලා ඒ ඔක්කොම ටික එයා කරනකම් බලාගෙන ඉන්න තියෙනවා. ඊට පස්සේ අපේ සින්දුව අපි මේකට දෙන සින්දුව එයාලා ස්ප්ලිට් කරනවා. FL එකෙන්ම කරනවා. ඒක දැන් සාමාන්‍යයෙන් අපි ස්ප්ලිට් කරන එක අපි මැනුවලි කරගන්න බෑ. අපි ගිහිල්ලා සින්දුව ස්ප්ලිට් කරලා ඒකේ ඩ්‍රම්ස් වෙනම, ඉන්ස්ට්‍රුමන්ට් වෙනම, වෝකල්ස් වෙනම, බේස් වෙනම අපි මේක කඩා ගන්න ඕනේ. ඒක දැන් වෙනම කරගන්න ඕනේ නැහැ. මෙහෙම අපි රීමික්සින් කරද්දී FL එකෙන් මේක කරනවා. සින්දුව දුන්නාම මේ ටික ඔක්කොම කරලා දෙනවා අපිට. ස්ටෙම්ස් ටික එක්ස්ට්‍රැක්ට් කරලාම දෙනවා. එතකොට රීමික්ස් සෝන් කියන එක එවුවා විතරයි, සින්දුව තේරුවා විතරයි. ටෙම්පෝ එකක් ඩිටෙක්ට් කරලා, ටෙම්පෝ එකට ෆිට් කරලා, ඊට පස්සේ ඒකේ ස්ටෙම්ස් ටිකත් ඔක්කොම එක්ස්ට්‍රැක්ට් කරලා, මික්සර් එකටත් ඇඩ් කරලා ඒ ටික ඔක්කොම කරලා දෙනවා. සාමාන්‍යයෙන් ඒ ටික ඉතින් අපි මැනුවලි කරගන්න ඕන. සින්දුවක් අපි රීමික්ස් කරගන්න ගියාම සින්දුව තෝරලා, ටෙම්පෝ හොයලා, ටෙම්පෝ ෆිට් කරලා, ඊට පස්සේ මේකේ තියෙන ස්ටෙම්ස් ටික එක්ස්ට්‍රැක්ට් කරගෙන තනියම කරගන්න ඕන වැඩ ටික ඔක්කොම ලේසි කරලා දීලා තියෙනවා මේ ටූල් එකෙන් අපිට. ඉතින් හරිම ලේසියෙන් ඔක්කොම ටික එකපාර කරගන්න පුළුවන්. ප්‍රොජෙක්ට් එක ඔක්කොම ලෑස්තිලා එනවා අපිට තියෙන. ඊට පස්සේ ඉතින් වැඩ කරන්න පටන් ගන්න. දැන් පේනවාදී මේ මම දාගත්ත ට්‍රැක් එකේ ඩ්‍රම්ස් ටික වෙනම මට අයින් කරලා, ඊට පස්සේ ඒකේ බේස් එක වෙනම අයින් කරලා, ඉන්ස්ට්‍රුමන්ට් එක වෙනම අයින් කරලා, වෝකල්ස් ටිකත් වෙනම අයින් කරලා, මික්සර් එකටත් ඇඩ් කරලා, ටෙම්පෝ එකත් හදලා, ටෙම්පෝ එකට ෆිට් කරලා ඔක්කොම කරලා දීලා තියෙනවා. ඉතින් එහාට අපිට ඉතින් සුළු වශයෙන් ටෙම්පෝ අවුට් ගිහිල්ලා තියෙනවා නම් ඒ ටිකත් ෆිට් කරගෙන එහා මෙහා කරගෙන කෙලින්ම ඔයාට ඕන ඉන්ස්ට්‍රුමන්ට් අයින් කරලා ඔයාට ඕන ඉන්ස්ට්‍රුමන්ට් වලින් ඔයාගේ දේවල් ටික ප්ලේ කරගෙන රීමික්ස් කරගන්න තියෙනවා. ඉතින් ඒ වගේ වටින ටූල් එකක් තමයි මේ රීමික්ස් සෝන් කියන එක FL එකේ අලුත් එකේ මේ දීලා තියෙන ෆීචර් එක. ඊළඟට අපිට හම්බෙන තවත් වටින ෆීචර් එකක් තමයි අපි සාමාන්‍යයෙන් ඔඩියෝ ෆයිල්ස් අපි normalize කරනවා. normalize කරන්න ගියාම අපි හැම වෙලේම manually ඕනම ෆයිල් එකක් මෙහෙම double click කරලා ඊට පස්සේ මෙන්න මේ panel එක open කරගෙන ඊට පස්සේ තමයි normalize කරන්නේ. හැම වෙලේම ඕක තමයි කරන්න ඕනේ. ඔඩියෝ ෆයිල් එකක් ගන්න normalize කරන්න වැඩ කරන්න ඕනේ. දැන් අපිට ලේසියෙන්ම normalize කරගන්න පුළුවන්. මෙතන volume එක අපි වැඩි කරගන්න, gain එක වැඩි කරගන්න, volume නෙමෙයි gain එක වැඩි කරගන්න මේ knob එකේ knob එකේ මේ dot එකක් තියෙන මේක touch කරලා මේ අපිට වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඒක right click කරාම අපිට normalize කියන එක දීලා තියෙනවා. ඉතින් හරියම ලේසියෙන් ඕනම ෆයිල් එකක් අපිට normalize කරගන්න පුළුවන් දැන් ලේසියෙන්ම. එතකොට normalize වෙද්දී gain එක කොච්චරක් වැඩි වෙනවද කොච්චරක් අඩු වෙනවද කියන එකත් අපිට value එක මෙතනින් පෙන්නනවා. ඒ වගේම තවත් තියෙන වටින ෆීචර් එකක් තමයි audio log එක. අපිට පුළුවන් අපිට මොකක් හරි මෙලඩි එකක් ආවොත් අපි සාමාන්‍යයෙන් FL එකේ මෙලඩි එකක් ආවොත් අපිට මෙන්න මෙතනින්
ගන්න පුළුවන් ස්කෝ එකක් වගේ නම් අපිට මොකක් කරපි මිඩි ගහපයක් නම් මෙතනින් ස්කෝ එක ඩම් ස්කෝ කරලා අපිට ගන්න පුළුවන් එහෙම අමතකන මෙලඩිස් ඉතින් ඒ ඔප්ෂන් එකම තව ටිකක් එහෙම කරලා තව ටිකක් අප්ග්‍රේඩ් කරලා අපිට දීලා තියෙනවා ඔඩියෝ ලොගෝ එකක් විදිහට අපිට ඕඩියෝ එකක් අපි ගත්ත මොකක් කර අපි කරපු ඕඩියෝ එකක් මාස්ටර් අවුට්පුට් එක මාස්ටර් එකෙන් ඇහිච්ච සද්දේ ඒක රිකවර් කරගන්න පුළුවන් ඕනම වෙලාවක මෙතනින් ඩම් ටු ඔඩියෝ එඩිටර් එකට දුන්නාම මොකක් කර අපි ප්ලේ කරපියා අපි ප්ලේ කරලා බලමු මේක පොඩි කැලල මොකක් කරේ මේකේ ඩ්‍රම්ස් ටික මම ප්ලේ කරන්නම් චුට්ටක් මාස්ටර් එකෙන් ඇහෙන එක තමයි ගන්නෙ හරි මම දැන් ගිහිල්ලා මේකේ ටූල්ස් වලට ගිහිල්ලා ඩම්ස් ටු ඔඩියෝ දුන්නාම මේක ඕඩියෝ එඩිටර් එකට ඩම්ප් වෙනවා. ඒ කියන්නේ එඩිසන් එකට ඩම්ප් වෙනවා. ඉතින් එහාට ඔයාලට කපලා මේක ඕන්න තියව තියනවා නම් ඔන්නම කපලා ඒක ඩිලීට් කරලා ඊට පස්සේ මේක හදාගෙන මෙතනින් ආට ප්‍රොජෙක්ට් එකට ඇඩ් කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ වටින ෆීචර් එකකුත් FL එකේ මේ සැරේ දීලා තියෙනවා. ඒකත් ඇත්තටම වටිනවා. ඊළඟට තව වටින ෆීචර් එකක් තමයි FL එකේ Luxverb කියලා තිබ්බා. ප්ලගින් එකක් මේක කලින් දුන්න ප්ලගින් එකක් මේ සැරේ ආපු එකක් නෙමෙයි ඊට කලින් version එකේ දුන්න ප්ලගින් එකක් මම හිතන්නේ 24 එකේ හැර 25 එකේ හැර දුන්නේ මට මතක නැහැ 24 ද කොහෙද ඒ දුන්න ඉෆෙක්ට් එක තව පොඩ්ඩක් මේකේ අප්ග්‍රේඩ් කරලා තියෙනවා Luxverb එක FL එකේ මටත් මේක හම්බෙන්නේ ට්‍රයල් version එකක් ඉතින් අප්ග්‍රේඩඩ් version එකක් ඇවිල්ලා තියෙනවා මේක හොඳ රිවර්බ් එකක් ඉතින් මේක පාවිච්චි කරන්න පුළුවන් අපිට ගොඩක් මේකේ ඔප්ෂනල් දේවල් තියෙනවා සහ මේක අපිට ගොඩක් මේක අපිට කස්ටමයිස් කරගන්න පුළුවන් රිවර්බ් එක නිකම්ම යූස් කරනවට වඩා රිවර්බ් එක සෑහෙන කස්ටමයිස් කරගන්න පුළුවන් ප්ලගින් එකක් මේ Luxverb කියන එක. ඉතින් මේ අලුත් version එකේ හැබැයි මට හම්බෙන ට්‍රයල් version එකක්. මොකද මේක වෙනම මම පර්චේස් කරන්න ඕනේ මගේ තියෙන FL Producer Edition එකත් එක්ක. ඉතින් මේක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේකේ ඉතින් ට්‍රයල් version එකක් වුණාද මට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ ගැනත් වීඩියෝ එකක් අරන් එන්නම් මම ඉස්සරහට. එහෙම ට්‍රයල් version plugin කොහොමද අපි පාවිච්චි කරන්නේ ගානක්වත් නැතුව ඉතින් ඒ කියන්නේ ට්‍රයල් එකක් දීලා තියෙන අපිට ඇත්තටම මේක ප්‍රොෆෙෂනල් යූස් කරන්න එපා කියලා. හැබැයි ප්‍රොෆෙෂනල් යූස් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක ඉෂුව එකක් නැහැ. ඒ ගැන වීඩියෝ එකක් අරන් එන්නම්. මට මතක් කරලා කමෙන්ට් එකක් දාන්න. එතකොට මට ඕක මතක් වෙනවා. එතකොට ඒ ගැන වීඩියෝ එකක් අරන් එන්නම්. ඒ වගේ ලස්සන ෆීචර්ස් ටිකක් FL එකේ දීලා තියෙනවා. ඉතින් ඔය වගේ අලුත් ෆීචර්ස් ටිකක් FL 26 එකේ ආපු එක ගැන ඇත්තටම මට සතුටුයි. මොකද FL එක කලින් තිබ්බට වඩා දැන් මේකේ තියෙන ෆීචර්ස් ඇත්තටම වටිනවා මොකද අපිට වැඩ කරන්න හරි ලේසි නොදන්න කෙනෙකුට ලේසියෙන් වැඩ කරගන්න පුළුවන් ඉතින් හොඳ ෆීචර්ස් ටිකක් FL Studio එකේ දැන් තියෙනවා ඒක මරු ඉතින් වැඩි තියෙන්නේ මේක ඔයාලට පාවිච්චි කරන්න ඔයාලට FL එක බයි කරන්න වෙනවා ඉතින් මේ තියෙන මම හදාගත්ත ටෙම්ප්ලේට් එක ඩිස්ප්ලේ එකේ මෙන්න මෙහෙම පේන්න ඕනේ මෙන්න මෙහෙම තියෙන්න ඕනේ කියලා මම හදාගත්ත ටෙම්ප්ලේට් එකක් ඉතින් ඔයාලටත් මේ වගේ ටෙම්ප්ලේට් එකක් හදලා යූස් කරන්න පුළුවන් ඔයාලගේ හැම ප්‍රොජෙක්ට් එකකටම එතකොට වැඩ කරගන්න ලේසි මෙතනින් ගිහිල්ලා ටෙම්ප්ලේට් එකෙන් මෙතින් save as template කියලා ඉතින් අපිට අලුත් ටෙම්ප්ලේට් එකක් හදාගෙන ඔයාලට ඒක යූස් කරන්න පුළුවන් ඔයාගේ වැඩවලට. ඉතින් ඔය වගේ අලුත් පට්ට ෆීචර්ස් ටිකක් තියෙනවා FL Studio 26 එකේ. ඉතින් ඔයාලා crack user කෙනෙක් නම් මේ ටික බලන්න වෙන්නේ නැහැ. හැබැයි trial එකේ නම් බලන්න පුළුවන් try කරලා බලන්න පුළුවන්. ඒක ඉතින් යූස් කරන්න වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට ඒක යූස් කරන්න නම් ඔයාලා අනිවාර්යයෙන්ම FL Studio 26 එක purchase කරන්න වෙනවා. trial එකෙන් බැලුවට යූස් කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් වීඩියෝ ගෙනාවේ නැහැ කියලා තරහ වෙන්න එපා. පහුගිය ටිකේ වැඩත් එක්ක වීඩියෝස් ගන්න බැරි වුණා. channel එක unsubscribe කරන්න එපා. channel එක subscribe කරලා තියාගන්න. bell icon එක press කරලා තියාගන්න. ඉස්සරහට වීඩියෝස් අරගෙන එන්න. මොනවා හරි FL Studio වල tutorials ඕන නම් මොනවද ඕන කියලා මේ පල්ලා comment section එකේ දාලා තියන්න. වීඩියෝස් අරගෙන එන්නම් ඉස්සරහට. ඉතින් FL Studio මේ වෙනකොට tutorial series එකක් ගෙනල්ලා තියෙනවා. ඒ ටික බැලුවට පස්සේ ඔයාලට ඉතින් එහාට advance ඉගෙන ගන්න ඕන නම් අපේ courses වලට join වෙන්න පුළුවන්. පල්ලෙහා තියෙන WhatsApp number එකට message එකක් දාන්න. එතකොට ඒ ගැන විස්තර දෙන්න. එහෙනම් ඊළඟ වීඩියෝ ඉක්මනට හම්බ වෙනකම් ගිහිල්ලා එන්න. ජය වේවා.